ඉතින් වෙනද වගේම SL Tech Academy වෙතට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ Ocam Pro app එකට dual lens camera වගේම triple lens camera පහසුවෙන් connect කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අපි ඉස්සරළම මේකට අදාළ app එක download කරලා ඉන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. හරි. අපි ඉස්සෙල්ලම අපේ ෆෝන් එකට Ocam Pro app එක download කරගන්න ඕන. මගේ මේ වෙනකොට තියෙන්නේ Android phone එකක් නිසා මම Play Store එකට ගිහිල්ලා තමයි download කරගන්නේ. ඔයාට Apple phone එකක් තියෙනවා නම් App Store එකට ගිහිල්ලා උනත් download කරගන්න පුළුවන් මේ app එක. මම මේ විදිහට Play Store එකට යනවා. ඊට පස්සේ මගේ search bar එකේ මම මේ විදිහට search කරනවා Ocam Pro කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පළවෙනියෙන්ම එන app එක තමයි Ocam Pro app එක කියන්නේ. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් install කියලා තියෙනවා. මම මෙතනදී install කියන එක දෙනවා. මේ විදිහට මගේ app එක download වෙලා තියෙනවා. මම මෙතනදී මේක open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට message එකක් කියලා තියෙනවා. මෙතනදී agree දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතනදී පල්ලෙහාම බලා ගන්න පුළුවන් register now කියලා. මම මේ register now කියන කොට එකපාරට touch කරනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට අහලා තියෙනවා වගේ country එක දෙන්න කියලා. ඊට පස්සේ මම මේ country එක දෙනවා. මෙතන ඔයා search කරගන්න ශ්‍රී ලංකා කියලා. මේ විදිහට පළවෙනියෙන් එනවා ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා කියලා. මම ඒක දෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට කියලා තියෙනවා වගේ phone එකේ Gmail එක දෙන්න කියලා. මම මගේ Gmail එක දෙනවා. මම මේ විදිහට Gmail එක දීලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ටික් එකක් දාන්න කියලා තියෙනවා. මම ඒ ටික් එක දානවා. ඊට පස්සේ මෙතනින් next දෙන්න. ඊට පස්සේ ඔයාගේ Gmail එකට කෝඩ් එකක් එනවා. කැමරා කියලා එකකින් කෝඩ් එකක් එන්නේ අංක 4ක්. ඒ අංක 4 මම මෙතන දෙනවා. ඊට පස්සේ මෙතනදී කියලා තියෙනවා ඔයාලට password එකක් create කරගන්න කියලා. මම මෙතනදී password එකක් create කරගන්නවා. මම මේ විදිහට password එක create කරගෙන මෙතන done කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන යටින් බලා ගන්නවා successful කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට වැටෙන මුලින්ම register එකට මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ login කියලා තියෙන එක දෙන්න. හරි. ඊට පස්සේ අපි මේ විදිහට app එක register වෙලා ඉවරයි. මේ විදිහට with using the app කියලා එනවා. පළවෙනි එක දෙන්න. allow දෙන්න. මේ විදිහට තමයි අපේ interface එක බලා ගන්න පුළුවන් ඉන්නේ app එකේ. දැන් කරන්න තියෙන්නේ ඔයාට ඔයාගේ කැමරා එකට SIM එකක් දාලා කැමරා එක කරන්ට් එක දීලා හයි කරන්න. හයි කරලා තප්පර 50ක් විතර ඔන් වුණාට පස්සේ ඔයා මේ ඔයාගේ app එකට යන්න. මේ app එකේ මෙතන තියෙන උඩ ධන ලකුණක් තියෙනවා. මේ ධන ලකුණ උඩ එකපාරට ටච් කරන්න. මෙන්න මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී අයත් allow කරන්න එනවා. මම මෙතනින් දෙනවා පළවෙනි එක. ඊට පස්සේ දැන් මෙතනදී ඔයාට පෙන්නනවා වගේ ෆෝන් එකේ බෑක් කැම් එක ඔන් වෙලා තියෙන්නේ. ඔයාගේ QR කෝඩ් එක ස්කෑන් කරන්න කියලා නෙමෙයි මෙතන කියන්නේ. QR කෝඩ් එකක් තියෙනවා ඒක ස්කෑන් කරන්න. හැබැයි එහෙම නෙමෙයි යන්න ඕන. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් 4G කැමරා කියලා තියෙනවා. මෙන්න මෙතන. මම 4G කැමරා කියන එකට එකපාරට ටච් කරනවා. ඊට පස්සේ මෙතන මෙන්න S කියන එක දෙන්න. Please turn on the power switch of the device. Press and hold the reset button on the device for about 5 seconds. Point the QR code on your phone at the device lens and keep it 15-30 centimeters away until the device makes a beep sound or the indicator light stays on. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට QR code එක ස්කෑන් කරාට පස්සේ load වෙනවා. කැමරා එක ස්කෑන් කරන ගමන් තමයි දැන් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ කැමරා එකට name එකක් දෙන්න කියලා එනවා. මෙතනදී එකක් දෙනවා. දීලා පල්ලෙහාට කරලා get start දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ යටින් තව පාරක් බලා ගන්න පුළුවන් වෙනවා get start කියලා. මෙතන get start කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට ඔයාගේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මම මේ විදිහට මගේ කැමරා එක ප්ලේ කරනවා. මගේ මේ වෙලාවේ සිග්නල් අඩු නිසා තමයි මගේ මෙතන යට කැමරා දෙක පෙන්වන්නේ නැත. හරි පෙන්නනවා. හරි. මම මේ විදිහට මගේ ඔප්ෂන් ටික කියන මේ කැමරා එකේ තියෙන ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඉස්සරළම
live කියලා තියෙනවා. අපි මොකද මේ live ඉන්න නිසා තමයි live කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනදී එහා පැත්තේ තියෙනවා cloud playback කියලා. ඒකෙදී ඔයාලට සල්ලි ගෙවලා storage එක buy කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පල්ලෙහා අනිත් පැත්තේ තියෙනවා chip card කියලා. මම chip card කියන එකට යනවා. chip card එකට ගියාට පස්සේ ඔයාලට chip එකක් දාලා තියෙනවා නම් ඔයාලට recording බලා ගන්න පුළුවන්. මම මේ ලෑවදී chip එකක් දාලා නැති නිසා මට recording බලා ගන්න බෑ. මම මෙතනින් back වෙනවා. හරි. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ස්පීකර් එකක් වගේ අයිකන් එකක් තියෙනවා මෙන්න මෙතන. මේකදී වෙන්නේ අපිට කැමරා එක ඉස්සරහා කතා කරන දේවල් අපිට අපේ ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පොඩි මයික් එකක් වගේ එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ කැමරා එක ඉස්සරහා ඉන්න ඇත්ත එක අපිට ඒක ඔන් කරලා කතා කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඊතල දෙකක් දෙපැත්තට තියෙනවා. මේකෙදි වෙන්නේ අපිට ලොකු ස්ක්‍රීන් එකට ඒ කියන්නේ ෆෝන් එක අනිත් පැත්තට හරවලා බලන විදියට ලොකු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බාර් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා motion direct කියලා. ඒ කියන්නේ අපිට කැමරා එක ඉස්සරහින් කවුරු හරි කෙනෙක් ගියොත් ඔටෝ හැරවෙන විදියට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් 3 screen කියලා තියෙනවා. අපි මේ screen එක වෙනස් කරගන්න පුළුවන් කොටු විදියට. එතකොට කැමති විදියකට වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ පැත්තට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් PT set කියලා තියෙනවා ඔයාලට. PT set කියන එකෙන් වෙන්නේ අපිට කැමරා එක කැමති පැත්තකට හරවලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එහා පැත්තේ බලා ගන්න පුළුවන් silent කියලා තියෙනවා. ඒකෙදි වෙන්නේ අපිට alarm එකක් නිකුත් කරන්න පුළුවන් කැමරා එක ඉස්සරහට කවුරු හරි ආවොත්. හරි. ඊට පස්සේ මෙන්න මේ පැත්තට අපිට තව ටිකක් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් තව ඔප්ෂන් තියෙනවා. මෙතනදී ස්ක්‍රීන්ෂොට් කියලා තියෙන්නේ අපිට live බලන්නේදී මොකක් හරි සිදුවීමක් වෙනවා නම් අපිට ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී එහා පැත්තේ තියෙනවා රෙකෝඩින් කියලා. අපිට රෙකෝඩින් කියන එකේදී වෙන්නේ live රෙකෝඩින් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ තව ටිකක් අපිට මෙහෙට ගියාට පස්සේ තව ඔප්ෂන් තියෙනවා ගණනාවක් බලා ගන්න පුළුවන් මේකේ. මෙතන night vision කියන එකෙන් වෙන්නේ අපිට night vision ෆොටෝ දුන්නොත් රෑ වෙද්දින් ඔන්න විදිහට හදා ගන්න පුළුවන් full color night vision විදිහට. ඒ වගේම black and white ගන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන් එකක් ඒකේ තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ present tracking කියලා. මේකෙදිත් වෙන්නේ මිනිස්සුන්ව focus කරගන්න පුළුවන් එක. ඊට පස්සේ මෙතනින් එහාට ගියාපුවාම මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් human frame කියලා. මේකෙදිත් වෙන්නේ එහෙම දේ තමයි. අපිට මෙතන එහා පැත්තේ එකෙන් කරගන්න පුළුවන් වීඩියෝ එක අනිත් පැත්තට හරව ගන්න පුළුවන් අපිට. මගේ මේ වෙලාවේ මේ ලෝඩ් වෙන්නේ සිග්නල් නැති නිසා ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි අයිකන් එකක් තියෙනවා. මෙන්න මේ අයිකන් එක ඔන් කරාට පස්සේ වෙන්නේ අපිට කැමරා එක ඉස්සරහින් කවුරු හරි කෙනෙක් ගියොත් ඔටෝ ෆොටෝ එකක් ගෙන්න ගන්න පුළුවන් අපේ ෆෝන් එකටම. ඉතින් මේ වගේ ඔප්ෂන් ටිකක් තමයි මේ කැමරා එකේ අපිට ඇප් එකේ දැනට බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි විදිහට මෙන්න මේ විදිහට තමයි අපි සරලවම අපි Ocam Pro app එකට කැමරා එකක් කනෙක්ට් කරගන්නේ. ඉතින් මේ app එකේ ඉස්සරහට එන අප්ඩේට් සහ අලුතෙන් එන ඔප්ෂන් වලට දැනගන්න අවශ්‍ය නම් අපිව subscribe කරලා පහත තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.